බෝන්ද චෞතුලන ස්ටඩියකුන් තවත්වල තීඩියක් එක තදත කරන්න කොහම තම්නිල්ලක දැක වගේ වත්සපෙන් පොඩෝඩිට් කරගන්න කියලා නැති වීඩියකට එන කලින් මතකන්න අපේ චැනල සස්ක්‍රයිබ් කරන්න නැත්නම් දැන්ම සස්ක්‍රයිබ් කරන්න ඊට පස්සේ බෙල් එකක් නතොල්ල ඒක අලුත් වේද ළඟටම ගෙනගෙන එනටි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට WhatsApp එක open කරගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ tag එක open කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න search bar එක open කරගන්න ඕන. ඊට පස්සේ මෙතන ඔයාලට මෙන්න photo icon එක click කරලා photo එක select කරගන්න ඕන. ඉතින් මම photo එක select කරගන්නවා. මෙතන ක්ලික්ෂන් එකක් දෙනවා. ඉතින් මෙතන මම දෙන්නේ මේ ෆොටෝ එකේ පාට වෙනස් කරන ෂර්ට් එකේ. ඉතින් මම change the color to blue කියලා. change the shirt color to blue කියලා දෙනවා. ඉතින් මම send කරන්න ඕන. තප්පර පාක් ගත්තා මේ ෆොටෝ එකක් තමයි ක්‍රියේට් කරනවා. හරියට ෆොටෝ එක දුන්නා. දැන් ලස්සන ක්වොලිටි ෆොටෝ එකක් දැන් කිසිම වෙනසක් නැහැ. මේ දින අපි සිලෙක්ට් කරපු එක මේ දින අපිට ඒ වලින් හද ෆොටෝ එක. කිසිම වෙනසක් නැති අපිට ෂර්ට් එකේ පාට වෙනස් කරලා දීලා දෙනවා. සිතිරි අපි තව පාරක් වෙන එක try කරලා බලමු. ආයෙත් මම ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ අපි තව ක්ලික්ෂන් එකක් දෙන්න ඕන. මම මෙතන දෙන්නේ මේක බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්න. මම දෙනවා බෑග්ග්‍රවුන්ඩ් චේන්ජ් කියලා. అది సెండ్ करना ये आज तक पर बाकी में वीडियो जनरेट कर देना आई थिंक ये लेसन टाइप वीडियो जनरेट कर देना बैकग्राउंड में कल्ला मैं दिन दी बैकग्राउंड है मैं बताना मेरी ने एडिट कर बैकग्राउंड है आई थिंक मुझे भाई मैंने कट ट्राई कर लूँगी आज मैं फोटो सिलेक्ट करवाने में मेरे मैं आज फोटो सिलेक्ट करना I met better than then hair style level as can. Then they not change the hair style කියලා. ඉතින් කරනවා. එතන සෙට් කරගන්න. එතනදී ආයෙත් මේ විදිහට ක්‍රියේට් කරනවා. හරිද ෆොටෝ එක ජෙනරේට් කරලා දුන්නා. හරිද මේ දෙන්නේ hear cut එක වෙනස් කරලා දැන් තියලා hear cut එකක් තියෙනවා. මේ ෆොටෝ එකට කිසිම බාධාවක් නැහැ තිබිලා තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉතින් මම ඒක විදිහම ගියලා දෙනවා. hear cut එක විතර වෙනස් වෙලා තියෙන්නේ. මේ විදිහට අපිට ඕන විදිහට ෆොටෝ හදාගන්න පුළුවන්. මේ විදිහට ලස්සනට ෂර්ට් එක වෙනස් කරන්න පුළුවන්. මේ විදිහට ඉතින් අපිට ඕන දෙයක් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඉතින් වෙනස් කරේ. ආඩන් අපිට පස්සේ තියෙන ඕන දෙයක් වෙනස් කරන්න පුළුවන්. මේක මම රික්වෙස්ට් කරනවා. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අදට ගිහින් එන්න මේ ST ටෙක්නික්